2026 මැයි මාසය කියන්නේ ශ්‍රී ලංකාවේ නීති, ආර්ථිකය සහ සංවර්ධනය සම්බන්ධයෙන් වැදගත් තීරණ රැසක් ගත්ත මාසයක්. බදු වෙනස්කම් වල ඉඳන් ගොවීන්ට හිමි වන සහන දක්වාත් පරිසර නීතිවල ඉඳන් ජාත්‍යන්තර සහයෝගිතා ගිවිසුම් දක්වාත් රජය විසින් නව සංශෝධන රැසක් ඉදිරිපත් කළා. මේ තීරණ වලින් සමහරක් ඔබේ එදිනදා ජීවිතයට බලපාන්න පුළුවන්. තවත් සමහරක් ඉදිරි වසර කිහිපයේදී රටේ සංවර්ධන දිශාව තීරණය කරන්න පුළුවන්. මැයි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු ප්‍රධානම පනත් කෙටුම්පතක් තමයි වැට් සංශෝධන පනත් කෙටුම්පත. මේ යෝජනාවෙන් විදේශීය සමාගම් අන්තර්ජාලය හරහා ශ්‍රී ලාංකිකයන්ට ලබා දෙන ඩිජිටල් සේවාවන් වැට් බදු පද්ධතියට ඇතුළත් කිරීමට යෝජනා කරලා තියෙනවා. ඒ වගේම මූල්‍ය සේවාවලදී අය කරන වැට් බදු අනුපාතය 18% ඉඳන් 20.5% දක්වා වැඩි කරන්නත්, බදු වංචා කරන සහ බදු ගෙවීම පැහැර හරින අයට එරෙහිව පනවා තිබිච්ච දඩමුදල් වගේම දඬුවම් වැඩි කරන්නත් යෝජනා කරලා තියෙනවා. ඒ වගේම සියලුම වැට් ලියාපදිංචි ව්‍යාපාරවලට ආරක්ෂිත point of sale POS යන්ත්‍ර භාවිතය අනිවාර්ය කිරීමෙන් බදු පරිපාලනය වඩාත් විනිවිදභාවයෙන් යුතුව සිදු කිරීමත් සැලසුම් කරලා තියෙනවා. මේ සියල්ලම හරහා අපි ලබා ගන්න ඩිජිටල් සේවාවන් වල මිල ඉහළ යන්න පුළුවන්. ඒ වගේම බැංකු හා මූල්‍ය සේවාවල වියදම වැඩිවීමත් එක්ක ගිණුම් නඩත්තු ගාස්තු, ණය සැකසුම් ගාස්තු, ලීසින් සහ වෙනත් සේවා ගාස්තු ඉහළ යන්න පුළුවන්. ඒ වගේම තමයි බදු වංචා අඩු කිරීමෙන් රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම වක්‍රාකාරයෙන් අපට වාසිදායක වෙන්නත් පුළුවන්. වැදගත්ම කාරණාවක් තමයි මේ පනත් කෙටුම්පත 2026 ජූනි මාසයේ 30 වෙනිදා ඉඳන් පනතක් බවට පත් වෙලා මේ වන විටත් බලාත්මකව පවතිනවා. තවත් වැදගත් සංශෝධනයක් පරිසර නීති සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ තමයි ජාතික පාරිසරික සංශෝධන පනත් කෙටුම්පත. මේ හරහා මධ්‍යම පරිසර අධිකාරියට පරිසර ආරක්ෂාව සම්බන්ධයෙන් නව බලතල රැසක් ලබා දෙනවා. ඒ අතර උපාය මාර්ගික පාරිසරික ඇගීම් සිදු කිරීම, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, අනතුරුදායක අපද්‍රව්‍ය සඳහා බලපත්‍ර ලබා දීම, රසායනික ද්‍රව්‍ය පාලනය, ඒ වගේම මුදා හරිනු ලබන දූෂක ප්‍රමාණය මත පරිසරයට සිදුවන බලපෑම පදනම් කරගෙන අපජලය බැහැර කිරීම සම්බන්ධ ගාස්තු අය කිරීමත් ඇතුළත් වෙනවා. ස්ට්‍රැටජික් එන්වයරන්මන්ටල් ඇසෙස්මන්ට්. එහෙමත් නැත්නම් උපාය මාර්ගික පාරිසරික ඇගීමක් කියන්නේ විශාල ප්‍රතිපත්ති, සැලසුම්, ඒ වගේම වැඩසටහන් පරිසරයට දිගු කාලීනව බලපාන්නේ කොහොමද කියන එක පිළිබඳව සලකා බැලීම. උදාහරණයක් විදිහට නගර සංවර්ධන සැලැස්මක්, විශාල කර්මාන්ත කලාපයක්, ඒ වගේ දේවල් පිහිටුවද්දී ඒකේ දිගු කාලීන පාරිසරික බලපෑම සලකා බැලීම තමයි එහිදී සිදුවන්නේ. ඒ වගේම මේ යෝජනාවන් හරහා මධ්‍යම පරිසර අධිකාරියට මහජනයාට පීඩාකාරී හෝ පාරිසරික සංවේදී ප්‍රදේශවල පිහිටි අනවසර ඉදිකිරීම ඉවත් කිරීමට අධිකරණයෙන් නියෝග ලබා ගැනීමේ බලයත් ලබා දීලා තියෙනවා. ඒ වගේම නිෂ්පාදකයින්ට, වෙළෙන්දන්ට, ආනයනකරුවන්ට සහ අවසානයේදී පාරිභෝගිකයන්ට තමන්ගේ නිෂ්පාදන භාවිතයෙන් පස්සේ ඇතිවන අපද්‍රව්‍ය පිළිබඳ වගකීමක්ද හඳුන්වලා දෙනවා. ඒ මගින් අනාගතයේදී ප්ලාස්ටික් නිෂ්පාදන ඇසුරුම් ද්‍රව්‍ය, විද්‍යුත් අපද්‍රව්‍ය වැනි දේවල් කළමනාකරණයට නිෂ්පාදකයාගේ වගකීම වැඩි වෙන්න පුළුවන්. තවත් යෝජනාවක් තමයි සංවිධානයක් හෝ ආයතනයක් සිදු කරන පරිසර වරදකට එහි අධ්‍යක්ෂකවරුන් සහ නිලධාරීන්ට පුද්ගලික වගකීමක් පැවරිය හැකියි. ඒ වගේම තමයි අධික භූමි හෝ වායු කම්පන සිදුවන ආකාරයෙන් කටයුතු කරන්නන්ට එරෙහිවද මේ නීතිය ආමන්ත්‍රණය කරලා තියෙනවා. තවත් යෝජනාවක් තමයි අධිකරණයට බලය ලබා දීලා තියෙනවා පරිසරයට හානියක් සිදු වූ අවස්ථාවකදී වගකිව යුතු පුද්ගලයාට හෝ ආයතනයට පරිසරයේ හැකිතරම් මුල් තත්වයට පත් කිරීමට හෝ සිදුවෙච්ච හානිය අවම කිරීමට අවශ්‍ය නිවැරදි කිරීමේ පියවර ගන්නා ලෙස නියෝග කිරීමට. උදාහරණයක් විදිහට යම් ආයතනයක් ගංගාවකට අපද්‍රව්‍ය මුදා හැරීමෙන් හානි කළොත් මූල්‍යමය දඩයකට අමතරව ඒ පරිසරයේ යථා තත්වයට පත් කිරීමේ වගකීමද පවරන්න පුළුවන්. මේ සියල්ලම හරහා පරිසර ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින නීතිමය ක්‍රමවේද වඩාත් ශක්තිමත් කිරීමත්, පරිසරයට හානි සිදුවීමට පෙර ඒවා වැළැක්වීමත්, සිදු කරනු ලබන පාරිසර දූෂණයන් දැඩිව පාලනය කිරීමත්, පරිසරයට හානි කරන පාර්ශවයන්ට වගකීම් පැවරීම වගේම හානි වූ පරිසර පද්ධති නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමේ හැකියාව වැඩි කිරීමත් සිදු කරනවා.
මේ හරහා වර්තමාන මෙන්ම අනාගත පරපුර සඳහා වඩාත් සුරක්ෂිත, පිරිසිදු සහ තිරස්තර ජීවන පරිසරයක් නිර්මාණය කරනවා. තවත් වැදගත් කාරණයක් තමයි මේ මාසයේදී මේ පනත් කෙටුම්පත ගෙනාවට 2026 ජූලි මාස 21 වෙනිදා මේක පනතක් බවට පත් වෙලා මේ වෙන විටත් බලාත්මකව පවතිනවා. ඒ වගේම තමයි මේ මාසෙදී කැබිනට් මණ්ඩලය කරුණු රැසක් සම්බන්ධයෙන් තීරණ ගත්තා. එහිදී කෘෂි කර්මාන්තය සඳහා විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. වියට්නාමයත් සමග එක්ව වැඩි අස්වැන්නක් ලබා දෙන, ඒ වගේම ලවණ සහිත පසට ඔරොත්තු දෙන නව වී ප්‍රභේද සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම අනුමත කරලා තියෙනවා. ඒ වගේම යලකන්නේ සඳහා අමතර යූරියා පොහොර ලබා දීමටත් තීරණය කරලා තියෙනවා. ඒ වගේම ගම් වතුර හේතුවෙන් සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් පාඩු ලැබපු ගොවීන්ට වන්දි ලබා දීමටද රජයේ අනුමැතිය ලබා දීලා තියෙනවා. මේ තීරණ අතරේ යුරෝපා සංගමයට අපනයනය කරන පළතුරු සහ එළවලු සඳහා දැඩි තත්ත්ව ප්‍රමිතීන් හඳුන්වා දීලා තියෙනවා. ඒකේ අරමුණ වෙන්නේ ශ්‍රී ලංකාවේ අපනයනවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම වගේම ජාත්‍යන්තර වෙළඳපොළ තුළ විශ්වාසය තහවුරු කිරීම. ඒ වගේම කාන්තාවන්, තරුණයින් සහ ළමයින් සේවයේ යෙදවීමට අදාළ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දඩ මුදල් රුපියල් 10,000 ඉඳන් රුපියල් ලක්ෂය දක්වා ඉහළ නැංවීම සඳහා වන සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කිරීම සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමද අනුමත කරලා තියෙනවා. ඒ වගේම දේශීය ගොවීන්ගේ ආදායම සුරක්ෂිත කිරීම සහ වෙළඳපොළ මිල ස්ථාවර කිරීමේ අරමුණ ඇතිව නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්කවල ගොවීන්ගෙන් අර්ථාපල් ඍජුව මිලදීගෙන ලංකා සතස මගින් අලෙවි කරන්න සමුපකාර තොග වෙළඳ සංස්ථාවට අනුමැතිය ලබා දීලා තියෙනවා. ඒත් එක්කම Global Charter for Children's Care Reform පිළිගනිමු. පවුල් පදනම් කරගත් ළමා රැකවරණයට ප්‍රමුඛත්වය ලබා දීමට ශ්‍රී ලංකාව සිය ජාත්‍යන්තර කැපවීම යළිත් තහවුරු කරලා තියෙනවා. මේ ගැන තවත් තොරතුරු දැනගන්න අපේ වෙබ් අඩවියට පිවිසෙන්න.